විශ්ව පියස. තෙරුවන් සරණයි දෙවිපිටයි. අද මේ වැඩසටහනේ අනුග්‍රහක ආශිර්වාදය ලබා දෙන්නේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී යනුලි ලියදිපිට දියණියට ආශිර්වාද පිණිසත් ඔක්තෝබර් 22 උපන්දිනය සැමරු ශීලාද සිල්වා මවට නිදුක් නිරෝගී සුවය පිණිසත් මිතිල ලියදිපිට දුශාන්ත ලියදිපිට සහ නයනකාන්ති ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය පිණිසත් බණ්ඩාරවැල නයනකාන්ති මහත්මිය විසින් අනුග්‍රහ ආශිර්වාද ලබා දීලා තියෙනවා. යනුලි ලියදිපිට දියණියට සියලු ජයග්‍රහණත් වේවා. විශ්වමය පියාණන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා. ඉහළින්ම සමත් වේවා. ඔබට සියලු පාඩම් මතක හිටේවා. ප්‍රශ්නයට අදාළ පිළිතුර මොහොතින් ඔබේ සිතට එන්න මම ආශිර්වාද කරනවා. ජයග්‍රහණත් වේවා. නයනකාන්ති මහත්මියගේ ප්‍රාර්ථනාව ආකාරයෙන් සිද්ධ වේවා. එතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගීමත් භාවයටපත් වේවා. සියලු ජයග්‍රහණත් වේවා. සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් ඒ ජීවිත පිරේවා කියලා ආශිර්වාද කරනවා. අපේ ජීවිතේ අපි ලැබෙන ලොකුම බාධකේ අපි බයම දේ තමයි ප්‍රශ්න. අපි ප්‍රශ්න වලට අපූර්ව හැඳින්වීමක් දෙනවා. මට තියෙන උත්තර නැති ප්‍රශ්න කියලා. ඒකට කියනවා දවසේ පළවෙනි බూరు කතාව කියලා. හරි. තරහ වෙන්න එපාම කිව්වට ඇයි? ප්‍රශ්නයක් මේ ලෝකෙට එන උත්තර දෙකක් එකයි. දෙකක් එකයි විශ්ව එච්චරම සාධාරණයි. එක ප්‍රශ්නයයි උත්තර දෙකයි. ගැළපෙන කැමැති එකක් තෝරගන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවනේ හුලම්පුරෝපු රබර් බැලුන් මේ ඕන බැලුන් එකක් කවදා හරි වතුරයට තියාගෙන හිටියොත් කවදා හරි උඩට එනවාම යත ඇරිච්ච ගමන් උඩට එනවා. කවදාවත් සදාකාලයට අද වතුරයට හැංගිච්ච වායු බුබුලක් නැහැ. උඩට ඇවිල්ලා පුපුරලා යනවාමයි. කවදාවත් ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ නැත. ආපහු පෙරලා බැලුවොත් අපිට මේක පේනවා ඇති. අපි හිතනවා අපේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ කියලා. ප්‍රශ්නෙට උත්තරයක් නැහැ නෙවෙයි. ප්‍රශ්නෙට උත්තරේ තාම ඔළුවට ආවේ නැහැ. තාම මගේ ළඟට ආවේ නැහැ. මගේ කල්පනාවට ආවේ නැහැ කියලා කියන්නේ. අර සමහර රෝග වලට ඇතැම් වෛද්‍යරු කියනවා මේ ලෙඩේට බේත් නැහැ කියලා. මම හිතේ ඒ වෙලාව හැමතිස්සෙම කියන එකක් තමයි මේ ලෙඩේට ඔබ ළඟ බේත් නැහැ කියලා කියන්නේ. වෙන කෙනෙක් ගාව තියෙන්න පුළුවන්. වෙන ක්‍රමයකින් සුව වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු ගැන අපි කතා කරනකොට ඔබ කියන්නේ මගේ මේ ගැටලුවට ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. මං දිනහ ගන්නවා. එහෙමයි කියන්නේ. ජීවත් වෙලා වැඩක් නැහැ. මගේ ගැටලුවට කවදාවත් උත්තරයක් නැහැ. ඒක උත්තරයක් නැතිකම නෙමෙයි. ඔබ උත්තරය හඳුනාගත්තේ නැතිකම. හෙවත් ඔබේ මෝඩකම. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒතර ඇතැම් විට අපිට උත්තරේ හොයාගන්න බැරි වෙනවා. උත්තරේ හොයාගන්න බැරි වෙනකොට කල්පනා කරන්න පටන් ගන්නවා. දිගින් දිගට ඒකම කල්පනා කරනවා. ඔබ ඒකම කල්පනා කරන්න තවදුරටත් පිළිතුරු බෙන් ඈතට යනවා. ප්‍රශ්නේ ඔබ ගත් එකක් නෙවෙයි. නෑ නේද? ඔබ කල්පනා කරලා හදාගත්ත එකද ප්‍රශ්නේ? නෑ. උත්තරේ පේන්නේ ප්‍රශ්නේ පැත්තකින් තිබ්බාමයි. කාසිය අනිත් පැත්ත පේන්නේ වහලා මේ පැත්තෙන් තිබ්බාමයි. මම ඔබට ප්‍රශ්නේ වහන්න නෙමෙයි කියන්නේ. පැත්තකින් තියන්න කියලායි. ඔබට ප්‍රශ්නේ ඔබේ නිර්මාණය නෙවෙයි නිසා ඔබට පිළිතුර ඔබේ නිර්මාණයක් වෙන්නේ නැහැ. විශ්ව නිර්මාණයක්. ඔබ සොයාගන්න. කොහොම සොයාගන්නේ? පිළිතුරට එන්න ඉඩ හැරීමෙන්. එන්න ඉඩ හරින්න. ප්‍රශ්නයයි පිළිතුරයි ඔබයි හෙවණැල්ලයි වාගේ. ඔබ හෙවණැල්ල පස්සේ යන්න හෙවණැල්ල ඈතට යනවා. ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඒකත් ඈතට යනවා. ඔබ හැරිලා ආපහු එනකොට හෙවණැල්ල පස්සෙන් එනවා. බොරුද බලන්න. ඔව්. හෙවණැල්ල පස්සෙන් එනවා. ඒ වගේ ඔබ ප්‍රශ්නෙන් අහකට යන්න පිළිතුර එනවා පිටිපස්සෙන්. මොකද පිළිතුර දන්නේ ඔබ නෙවෙයි විශ්වවිඥානයයි. විඥානය සියල්ල දන්නවා. දෙවියන් වහන්සේ සියල්ල දන්නවා. මම දෙකම සමාන කරලා කතා කරනවා. සම්බන්ධ කරලා කතා කරනවා. දෙවියන් වහන්සේට සියල්ල හැකිය. විශ්වවිඥානයට සියල්ල හැකිය. මම කතා කරන්නේ විඥානය ගැන, විශ්වවිඥානය ගැනයි. මගේ දර්ශනය අනුව උතුම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව අපිට කතා කරන්න තියෙන එකම තැන නිර්වාණය හේවත් විශ්වවිඥානය. විශ්වවිඥානය තුල සියල්ල තිබේ. ඔබේ ගැටලුව මොකද්ද විශ්වවිඥානයට? මේ සියල්ල පොළොවේ සබාධම නිර්මාණය කළ ඔබ අප නිර්මාණය කරපු හැම සෛලයක්ම පරමාණුවක්ම නිර්මාණය කරපු ග්‍රහලෝක නිර්මාණය කරපු ඒවා එකක් වටා එකක් කැරකෙන විදිහට සෞර ග්‍රහ මණ්ඩල බවට පත් කරපු ක්ෂීරපත මන්දාකිනි ඇති කරපු
කෙලවරක් වෙන්න බැරි තරම් දැවැන්ත නිර්මාණ ඇති කරපු විශ්ව විඥාණයට ඥානවති ඥානපාල ඔබේ ප්‍රශ්නයක්ද කියලා මම අහනවා. නෑ. පිළිතුරට එන්න ඉඩ දෙන්න. පිළිතුරට එන්න ඉඩ දෙන්න. ඉවසන්න. ඔබට පිළිතුරක් නැති ඔබේ ගැටලුවට ඉවසීම නැති නිසා ඔබ හොයන්න යාම නිසා පිළිතුරු තියෙන වෙලාවට පිළිතුරු ලබා ගන්න, පිළිතුරු නැති වෙලාවට එන්න ඉඩ හරින්න. ඔබේ නිවසට නොඑක් දෙනා නොඑක් වාහන වලින් එනවා ඇති. හිතා ගන්න මම මේ කියන දේ. එක්කෙනෙක් අධිවේගකාරයකින් එයා හැකියක්මනින් එනවා. තව එක්කෙනෙක් ඊට ටිකක් හිමින් එයි. බයිසිකල් එකේ කෙනා තව ස්ලෝ. එයාට එන්න තව වෙලා යනවා. පයින් එන කෙනාට ඊටත් වැඩි වෙලා යනවා. එක එක්කෙනාගේ ක්‍රමවේදය අනුව එක එක தත්ත්වය අනුව වෙලාව වෙනස් වෙනවා ඔබ ළඟට එන. පිළිතුරුත් ඒ වගේ. ඔබ හිතන්න එපා ප්‍රශ්න එනකොටම ප්‍රශ්නය ආව මේ පැත්තෙන් පිළිතුර ආවා කියලා. එහෙමත් එනවා. මං කිව්වේ අධිවේග වාහනිනුත් ඔබේ ගෙදරට කට්ටිය එනවා. ඒ වගේ සමහර පිළිතුරු ඔබට එවෙලෙම එනවා. නිවැරදි පිළිතුර එනවා. පාවිච්චි කරන්න. සමහරව ටිකක් වෙලා ගිහින් එනවා. සමහරව හුඟක් වෙලා ගිහින් කාලයක් ගිහින් එනවා. මේකට නම් තාමත් පිළිතුරක් නැහැ. අවුරුදු 10ක් වෙලා එමින් පවතී. පොළොව පලාගෙන යන හිතිච්ච එක ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතිච්ච එක හිස පුපුරන්න තරම් කැක්කුම ආපු ප්‍රශ්නේ සිද්ධිය අද පොඩ්ඩක් බලන්න අපහෙලා කමන්නේ. මම අතීතයට යන්න එපා කියලා තමයි කියන්නේ. නමුත් මොලේ තියෙනවනේ මේ තැම්පත් වෙලානේ. නිකන් එකක් දිහා බලමු. බලලා අතාරින්න. අද ගානක්වත් නැහැ නේද? ඒ නිසයි කියන්නේ ඒක මැරිලා කියලා. එතකොට අද වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ? අද වෙනකොට නිකන් hinaවක් වගේ. අපි හිතමු දුක හිතෙන සිද්ධියක් ඔබට සිද්ධ වුණා. ඔබේ ළඟ ඥාතියෙක් අම්මා තාත්තා කවුරු හරි මරණයටපත් වුණා කියලා. ඔබ එදා ඇතිවෙච්ච තත්ත්වය කොහොමද ඔබ හිතේ? කනගාටුව කොහොමද? මොනතරම් තත්ත්වයකද ඔබ හිටියේ? එදා ජීවිතේ පායලා හිටියේ. නමුත් දැන් වසර ගණනාවක් ගත වෙලා 7 දවසේ දානේ දවසේ ඔබ ටිකයි ඇඬුවේ. කඳුළු ආවා මතක් වෙලා. හැබැයි එදා තරම් පෙට්ටිය බදාගෙන හූ කිව්වා වගේ මෙතන හූ කිව්වේ නැහැ. කෑ ගැහුවේ නැහැ. 3 මාසේ දානේ දෙන දවසේ කඳුළු තිබුණෙත් නැහැ. සාමාන්‍ය විදිහට වැඩ කරා. වසරේ දානේ දෙන දවසේ කිසිම ගාණක් නැහැ. බෞද්ධ මනෝවිද්‍යාවේ දුකට සිද්ධ වෙන දේ විග්‍රහ කරලා තියෙන ඔය ආකාරයෙන් දින තියෙනවා. ඔබ මේකත් ඉගෙන ගන්න. දවස් 7ේදී ඔබේ සිතේ තත්ත්වය සෑහෙන වෙනස් වෙනවා. දවස් 21ේදී නැවතත් වෙනස් වෙනවා. වසරේදී තව දුරටත් ඒක ඉවත් වෙලා යන විදිහට මනස හදලා තියෙන්නේ. ගැටලුත් එහෙමයි. ඔබේ ජීවිතයේ එළමෙන ගැටලු ඔබේ ක්‍රියාකාරීත්වය නිසා ගැටලු බවට පත් වෙච්ච සිද්ධි. පිළිතුර ඔබට පේන්නේ නැහැ. මොකද ගැටලු ඔබේ නිර්මාණයක්. එතකොට ඒකේ ඔපොසිට් එකේවත් විරුද්ධේ ඔබට පේන්නේ නැහැ. හැබැයි කාලයක් ගිහලා බැලුවාම දැන් ඒක ප්‍රශ්නයක්වත් නෙමෙයි ගානකුත් නෙමෙයි. කලින් දවසේ හිතුවා අම්මයි තාත්තයි නැති වුණාන් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. ලොකු ගැටලුවක්. නමුත් වසර 5ක් විතර ගිහින් ඔබ හැරිලා බලනකොට ඔබ ජීවත් වෙලා තියෙනවා. දැන් එහෙම ගැටලුවකුත් නැහැ. මම මේ උදාහරණයක් විතරයි කිව්වේ. බලන්න අතීතයට හැරිලා ඔබට දැවැන්ත ගැටලු බවට පත් වෙච්ච දේවල් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා. අද ඒවා විසඳන ක්‍රමවේදය සකස් වෙලා විසඳිලා තියෙනවා. විසඳිලා තියෙනවා. ඔබ දැකලා ඇති මම මේ කියන උදාහරණය. කුඹුරු වැඩ වලට නැත්නම් යම් සයිට් එකකට ගියාම ඔබ ඕන තරම් දැකලා ඇති නැත්නම් අන්තර්ජාලය හරි දැකලා ඇති ට්‍රැක්ටර් රෙඩිලා තියෙනවා. එතකොට අර බැකෝ නැත්නම් අර කැටපිලර්ස් ඒ වගේ පස් කපන මැෂින් යන්ත්‍ර මඩේ එරිලා ගොඩ ගන්න බැරුව තියෙන ඔබ දැකලා ඇති. ඔබ දවස් 2-3ක්ම දැක්කා එරිලා එහෙමමයි ගොඩ අදින්න බෑ. හිතා ගන්නවත් බෑ ගොඩ ගන්න හැටි. හෙලිකොප්ටරයක් ගියලා උස්සලා ගන්න වෙනවා. කොහොම පස් වෙන්න අරිනවා. ඕකනම් ගන්න හම්බෙන්නේ නැහැ. කට්ටියක් දාලා ගිහිල්ලා කියපු දේ ඔබ දැන් ගිහිල්ලා බලනකොට ට්‍රැක්ටරේ අරන් ගිහින් බුල්ඩෝසරේ ගොඩ අරන්. මේක නම් කොහොමවත් කරන්න බෑ කියලා හිතපු දේවල් කෙරිලා. හැමදාම එහෙම තියෙන්නේ නැහැ. හැමදාම ප්‍රශ්නයක් තියෙන්නෙත් නැහැ. ප්‍රශ්නයකට ප්‍රශ්නයක් විදිහට කවදාවත් දීර්ඝ කාලිනව තියෙන්න බෑ. ඥානත් ඉගෙන ගන්න විශ්වයේ විසින් දීලා තියෙන තීන්දුව ඒකයි. ඒක කොයි වෙලේ හරි පිළිතුර සැබෑ පිළිතුර නිවැරදි පිළිතුර සමග එක්විය යුතුයි. පිළිතුරක් විදිහට තනියෙන් ඉන්න බැරිය. අපි හිතමු බීජයක් ඇටයක් ගෙඩියක ඇටයට ඵලයේ සමග ඉන්නවා මිසක් ඒක විශ්ව තීන්දුවක් තනියෙන් ඉන්න බෑ. එක්ක කරලක් ඇතුලේ නැත්නම් ගෙඩියක් ඇතුලේ කොහේ හරි ඇතුලක මිසක්
තනියෙන් සිටිය නොහැක. ඒ වගේ ප්‍රශ්නයකට තනියෙන් සිටිය නොහැක. ප්‍රශ්නයක් හැමතිස්සෙම නිර්මාණය වෙන්නේ කාසියක් වගේ අනිත් පැත්තත් එක්කයි. පිළිතුරත් එක්කයි. ඔබ මේ පැත්තම බල කල්පනා කරන්න එපා. පොඩ්ඩක් මෙහෙම මේසුරු තිබ්බම අනිත් පැත්ත පේනවා. පැත්තකින් තියන්න. බහා තබන්න. උත්තරේ නැත්තම් පැත්තකින් තියලා ඔබේ දෛනික කාර්යයන්ට එළඹෙන්න. දවසේ වැඩ කරගෙන යන වෙනදා වගේ. ඒ වෙලාවට අවශ්‍ය දේ ඔබට සැපේ. දවස තුල ජීවත් වෙන්න. අයියෝ මං අර වැඩේට මොකද කරන්න කියනවා. වැඩක් නැහැ. ඔබ එදා දවස සාර්ථකව ගත කරන්න. දවස සාර්ථකව ගත කරනකොට ඔබේ ජීවිතේම සාර්ථක වෙනවා. ඔබ හැදිලා තියෙන්නේ මොනව කරන්නද? ඔබ මේ පොළවේ ඔබේ කාර්ය මොකක් කරන්නද? පොඩ්ඩක් බලමු. මම ඔබේ මෝඩකම් පෙන්නනවා. ඔබ කියන විදිහට නම් ඔබ ඇවිල්ලා තියෙන්නේ එන ප්‍රශ්න වලට උත්තර හොය කෑම එකත් පැත්තක තියලා කල්පනා කර කර සිටීම සඳහායි. එහෙමද? නෑ. එන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහා මම ඇවිල්ලා තියෙන්නේ. එහෙමද? කවුද ඒ තනතුරක් දුන්නේ? එහෙම එකක් දීලා නෑ. ඔබ මේ පොළවේ නිදහස්, නිවහල් මනසක් තියෙන ප්‍රීතිමත් ජීවියෙක් විදිහටයි පොළොවට බසලා තියෙන්නේ. ගොඩාක් කාලේ තිබුණාද ඔය ගැටලු නෑනේ. චූරි කාලේ අම්ම වඩන් ඉන්නකොට තිබ්බද ඔය ගැටලු ඔළුවේ? නෑ, කිරි පෙව්වා දොයි ආවා. මොන හරි දැක්ක hina වුණා හකක ගාලා අයිනි තියාගත්තා. ඇයි ඔබ වෙනස් වුනේ? නොඑක් දේවල් ඔළුවේ පුරවගත නිසා. ඔබට ජීවිතේ ගත කරන්න තිබුණා ඔළුවට ওই ටික ඔක්කොම දාගන්නේ නැතුව ලස්සනට ඉන්න තිබ්බා. භාවමය තත්ත්වයන්, නරක භාවමය තත්ත්වයන් දාගන්නේ නැතුව ඉන්න තිබ්බා. නමුත් ඒ ඔස්සේ තමයි ප්‍රශ්න නිර්මාණයලා එන්නේ. පොඩි කාට ප්‍රශ්න තිබුණේ නැත්නම් එයිනම්. එයාගේ සිතුවිල්ල අනුව. ඔබට ප්‍රශ්න එන්නේ නැයි. ඔබේ සිතුවිලි නිසා. ඔබ කල්පනා කරන ක්‍රමය නිසා. ඔබ ළඟ තෘෂ්ණාව තියෙනවා ප්‍රශ්න එනවා. රාග, දේශ, මෝහ වලට අදාළ දේවල්. නරක භාවයන් තියෙන හැම වෙලාවකම ප්‍රශ්න ඔබට එනවා. නරක භාවයන් ඉවත් කරන්න ප්‍රශ්න එන්නේ නැහැ. ආවත් උත්තරේ පිටිපස්සෙම එනවා. උත්තරේ ඔබේ හදවතින්ම දෙනු ලැබේ. ඇයි? ඔබ විශ්ව විඥාන ක්‍රියාකාරීත්වයේ හදවතේ තියෙන කෙනෙක්. කාරුණික කෙනෙක්, නිසල්මන් කෙනෙක්, නිසංසල කෙනෙක්, කලබලෙන් තොර කෙනෙක්, සමාව දෙන සමාව ගන්න කෙනෙක්, Tamanටම දොස් කියාගන්නේ නැති කෙනෙක්, අපූර්ව සහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්, පොඩි ළමයෙක් වගේ හිතක් තියෙන කෙනෙක්. ස්වර්ග රාජ්‍ය මේවන්නන්ගේ යේසුස් වහන්සේ පෙන්නේ පොඩි කෙනෙක්, පොඩි දරුවෙක් වෙන්නේ. ඔබට ස්වර්ග රාජ්‍ය අවශ්‍ය නම්, විශ්ව විඥානගත වෙලා නිර්වාණය අවශ්‍ය නම්, එතනදී මම ඔබට කියනවා පොඩි දරුවෙක් වගේ වෙන්න. පොඩි දරුවට ප්‍රශ්න තියෙනවද? මොන පිස්සුද? ඉස්කෝලේ දෙන ප්‍රශ්න වලට උත්තර ලියවන්නේ තාත්තලා වුණා. නැත්තම් අම්මලා වගේ ගෙදර ගිහින් හෝම්වර්ක් කියලා තියෙනවා. කාට හරි පවර්ලා උපාඩු ඉන්නවා. ඔබටත් තියෙනවා. විශ්වමේ මාතාවයි පියයි ඉන්නවා. ඔබේ ගැටලුව පවර්ලා හෝම්වර්ක් ටික පාඩු විඳපල්ලා. එච්චරයි. කියන ප්‍රශ්න වලට ෆේස් කරන්න කියලා. හෙවත් ඉදිරියෙන් එන ගල්ගෙඩි ඔක්කොටම නල්ල අල්ලන්න කියලා ඔබ අහලා ඇති. මමයි දෙවෙනි කැලේ කිව්වේ. නමුත් ඔබ අහලා තියෙන්නේ ජීවත් වෙනකොට එන ප්‍රශ්න වලට එඩිතරව මෝන දීපන් කියලා. එන වෙඩි වලට පපුව අල්ලපන් කියලා කොටින් කිව්වා. මම ඔබට මේ ගොන් කතාව අනුමත කරන්නේ නැත. ඔබ ඥානවන්තයා නම් එන වෙඩි වලට මග අරපන්. එන ගැටුවට මග අරලා පාඩුවේනේ. එහෙම අය ඉන්නවා සමාජයේනේ. ඌ ආන්ද වගේ ලිස්සලා යනවා කියලා. ආන්ද න්‍යාය හොඳම න්‍යාය වේ. ඒතර එන ප්‍රශ්න වලට ප්‍රශ්න ආවිදිට යන්න. ඔබ ඔබේ ස්ථාවරය මත සාමේ, ප්‍රේමේ, ප්‍රීතිය නැමැති ස්ථාවරය මත දවස ගත කරන්න. එදා දවස තුල ජීවත් වෙන්න. ප්‍රශ්න වලට වෙච්ච දෙයක් නැහැ. උත්තරයක් තියෙනවද දෙන්න නැත්නම් බම්බු ගන්න කියන්නේ එච්චරයි. උත්තරේ උඩින් දෙයි දීපම ගනින් කියන්නේ. මේකට මොකද කරන්න කියලා හොත් ඔබට උත්තරයක් තියෙනවද දෙන්න නැත්නම් මම පොඩි වැඩක් පොඩක් ඉන්න කියලා කියන්නේ. එහෙම කිව්වා කියලා ඔබට කරන්න දෙයක් නැහැ. පිළිතුර තියෙනවා නම් පිළිතුර දෙන්න, ගැළපෙනවා නම් පිළිතුර දෙන්න, නැත්නම් බහා තබන්න. පිළිතුර එනකම්. කවුරු හරි අහුවත් මෙන්න මේකට උත්තරයක් කියන්න කියලා ඔබට උත්තරේ නැත්නම් ඔබ කියන්න පොඩි වෙලාවක් ඉන්න උත්තරේ එනකම්. ඉන්න දෙන්න. ඉවසීම නැති තැන විනාශය තියෙනවා. ප්‍රශ්නේදීත් ඔබට ඉවසීම තිබිය යුතුයි. ඊටම හොඳ ඉවසීමකින් කල්පනාවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ප්‍රශ්නයක් කියන්නේ බරක්. සැහැල්ලුව නැති කරන බරක්. බරක් තියාගත්තොත් සැහැල්ලුව නැති වෙනවා. බරක් තියාගත්තාම මෙතන කම්පන සංඛ්‍යාතේ පහළට වැටෙනවා. විශ්වමය ෆ්‍රීකවන්සි එක මෙහෙමයි. ඔබ දැන් මෙහෙමයි. බරක් ඇවිල්ලා. බරක් හිතට වැටෙන වෙලාවට ඔබේ මනස වැටෙනවා. ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න පේනවනේ.
හැබැයි ඔබ ඉහළට આવොත් සම්බන්ධ වෙනවා විශ්ව විඥානයේ සමග පිළිතුරු හෝමාරු වෙනවා ලස්සනට. සැබෑ නිවැරදි පිළිතුරු විශ්යෙන් දෙනු ලැබේ. ප්‍රශ්න වලට බය වෙන්න එපා. ප්‍රශ්නයකට ඔබ බය වුණොත්, ප්‍රශ්නයකට කනස්සල්ලටපත් වුණොත් කවදාවත් උත්තරේ හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? ප්‍රශ්නයක් ආවා, භීතියටපත් වුණා, කනස්සල්ලටපත් වුණා, නොසන්සුන් භාවයටපත් වුණා කියලා අපි හිතමු. කලබලයටපත් වුණා කියලා හිතමු. මොකද්ද වෙන්නේ? ඔබේ මනසට මානසික කම්පන සංඛ්‍යාතය නැත්තම් සිත කඩාගෙන වැටෙනවා. සිත කලබලයටපත් වෙනවා. කලබලයටපත් වෙන හැම වෙලාවකම කම්පන සංඛ්‍යාතය බහිනවා. සිත නිසල්මන් වෙන හැම වෙලාවකම කම්පන සංඛ්‍යාතය ඉහළට යනවා. ප්‍රශ්නයක් ආපු ගමන් අපි ඉන්නේ කලබල වීම, කම්පන සංඛ්‍යාතය පහළට යනවා. විශ්වමය සම්බන්ධයෙන් කැඩෙනවා. පිළිතුරු ගන්න විදියක් නැති වෙනවා. ඔන්න ඔකයි වෙන්නේ. ප්‍රශ්නයක් ආපු ගමන් කලබල වුණොත්, බය වුණොත්, පීඩාවටපත් වුණොත් උත්තරේ එන්නේ වැරදි උත්තරයක්. ඒක ඔබේ නිර්මාණයක්. විශ්වය විසින් දෙන පිළිතුරු ඔබට ලබා ගන්න බැරි වෙනවා. ඒ වෙලාවට ස්වභාවයෙන්ම තියෙන්නේ සිත දෙන්නයි පහළට. ඔබ වෙట్లా හරියන්නේ නැහැ. සිත ශක්තිමත් කරගන්න කියලා බහලා ඇති නේද? ප්‍රශ්නයක් කෙනෙකුට සිත ශක්තිමත් කරගන්න කියලා බහලා ඇති. ශක්තිමත් කිරීම කියන්නේ මොකද්ද? සිත ශක්තිමත් වෙනවා කියන්නේ කම්පන සංඛ්‍යාතය ඉහළට ගන්නවා. සිත තැම්පත් වෙනවා. සිත ශක්තිමත් වෙන්නේ තැම්පත් වෙන්නයි ශක්තිමත් වෙන්නේ. තැම්පත් වෙනකොට ශක්තිමත් වෙන්නේ. ඒක ඇවිස්සෙන්න වතුර විදුරක තියෙන මඩ ඇවිස්සෙනවා වගේ තැම්පත් නැති වෙනවා. ඒක නිසල්මන් වෙනකොට තැම්පත් වෙනවා. සිමෙන්ති දාලා කොන්ක්‍රීට් දාලා අලුතෙන් තැනක ඒක ශක්තිමත් වෙන්න හොලවන්නේ නැහැ. කොන්ක්‍රීට් එක දාලා හොල්ලපන් පුළුවන් තරම් මේක හයි වෙන්න කියන්නේ නැහැ. හොල්ලන්න එපා. උඩින් ඇවිදින්න එපා. නිසල්මනේ හොල්ලන්න නැතුව තියන්න මේක සෙට් වෙන්න. කෑමුයි නෑ දන්නවනේ ඔය පුඩින් වර්ගෙම හොල්ලන්න එපා කියලා. සෙට් වෙනවා ශක්තිමත් වෙන්න. සිත චංචල කරන්න එපා. හොල්ලන්න එපා. නිසල්මනේ තියන්න. ශක්තිමත් වෙනවා හේවත් කම්පන සංඛ්‍යාතයේ ඉහළ තත්යකට යනවා. මේකේ තියෙන කම්පනයක් ভাইබ්‍රේෂන්ස් හැමතැනම තියෙන ভাইබ්‍රේෂන්ස්. කම්පන වලින් තමයි මේ විශ්වයම සමන්විත වෙලා තියෙන්නේ. ඔබ අපි මේ ද්‍රව්‍ය ඔක්කොම කම්පන ශක්තිය. ඕවෙන් තමයි අපි නිර්මාණයලා තියෙන්නේ. එතකොට මෙහි සංඛ්‍යාත තියෙනවා. ෆ්‍රීකවන්සි කියන්නේ ඒක අපිට මැජික් වගේ ඇති. සංඛ්‍යාතය. ෆ්‍රීකවන්සි කියන්නේ ඒක කම්පන වෙන වාර ගන්න. ඒක මනින්න උපකරණ ඒකක බවක් තියෙනවා. එතකොට මේ කම්පන සංඛ්‍යාත විශ්වමය කම්පන සංඛ්‍යාතය කියන්නේ හුඟක් ඉහළ එකක්. උස්සස්ම සංඛ්‍යාතය. එතකොට අපි ක්‍රමක්‍රමයෙන් කිට්ටුවට හරි මෙතන ගිහිල්ලා තිබුණොත් තමයි ප්‍රේරණය වෙන්නේ පිළිතුර. මේ හොඳට ඉගෙන ගන්න. විශ්වයෙන් ඔබට මේ උත්තරේ නිවැරදි උත්තරේ දාන්නේ ඔබ ඉහළට ගිහින් තිබුණොත් විතරයි. පහළට කඩන් වැටුණොත් උත්තරේ හබක්. ඉතින් කියනවා මේකට උත්තරයක් නැහැනේ. උත්තරයක් නැත්තේ නෑ. උත්තරයක් තියෙනවා. උත්තරේ ගන්න බෑ. උඹ පහළට වැටිලා වැඩි. කලබලෙන් තොර වෙන්න. ප්‍රශ්නයකදී වඩාත් සැහැල්ලුවටපත් වෙන්න. ඔබට පුළුවන් නම් ලොකු බරපතල ප්‍රශ්නයක් ආපුවම මිනිත්තු කීපයක් නිසල්මන ඉන්න. නැත්තම් ගීතයක් අහන්න. වාදනයක් කරන්න. සෝබා දහම දිහා බලන්න. පුළුවන් නම් සිත උසස් තත්ත්වයට ගන්න තත්ත්වයකට ඔබටපත් වෙන්න පුළුවන් නම් ඒක අවසන් වෙනකොටම ඔබේ විවේකේ ඔබට නිවැරදි උත්තර එනවා කියලා මම කියනවා. අනිවාර්යයෙන්ම එනවා. නිවැරදිම පිළිතුර එන්නේ. මොකද ඔබ සකස් වෙලා තියෙනවා දැන් නිවැරදි උත්තරේ ලබා ගන්න. හිතන්න එපා කවදාවත් ප්‍රශ්නයක් විදිහට හැමදාම තියෙයි කියලා. මම ට්‍රැක්ටරේ උදාහරණ කිව්වේ ඒකයි. කවදාවත් ඒ ට්‍රැක්ටරේ තන එරිලා නැහැ. එරිලා තිබිච්ච එක දවස් කීපයක් හරි යනකොට අරගෙන ගිහිල්ලා. ගයක් කඩාගෙන වැටිලා තියෙන අපි දකිනවා යනකොට. ඒක අපි චූටි කාලෙත් කඩන් වැටිලා දැනුත් කඩන් වැටිලා දැනුත් එහෙමමද නෑ වෙනස්. දැන් කෑලි නෑ උල්හොව ජනල් කුඩු කාර්යෝ ගලන් ගිහිල්ලා වෙනස්. ඊළඟට ඉතුරු ටිකක් ගන්න කවදා හරි ඉදම වික්කා කවදා හරි ඕක සුද්ධ කරනවාමයි. එතන ගැටලුව නෑ. හිස් ලස්සන ඉදමක් තියෙනවාමයි. ඊළඟට වෙන ගයක් හදයි. හැමදාම මේක පවතින්නේ නෑ. හැමදාම පවතින්නේ අපි දන්නවා සියල්ල අනිත්‍යයි. ප්‍රශ්නෙත් අනිත්‍යයි. රෝගේ අනිත්‍යයි. තියෙන්න පුළුවන් සදාකාලෙට බෑ. එහෙම කොහෙද තියෙන්නේ? ඔය ලෙඩේ හැමදාම ඔයා ගාව තියෙනවා. බෑ. එහෙම මොන වෛද්‍යරයා කිව්වත් ඒක දහමට අනුකූල නැහැ. බුද්ධියට ප්‍රඥාවට අනුකූල නැහැනේ. ඇයි? ඒකට අවසානයක් තියෙන්න ඕනේ. හැමදාම පැවැත්මක් නැහැනේ. ඔබේ කැඩලුවටත් හැමදාම පැවැත්මක් නැහැ. ඔබ කෙටි පැවැත්මක් විතරයි තියෙන්නේ. පළවෙනි එක තමයි ඒ ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න.
මෙච්චර කල් හිතුවේ අනේ මේවට ගැටලුවට උත්තර නැහැ මම මෙහෙම ඉන්නවා මගේ ජීවිතය අවුල් නෑ. ජීවිතය හැදිලා තියෙන්නේ විශ්ව විඥානය විසින් සාර්ථක කරලයි. ඔබ පිටින් දාගන්න දේවල් තුන තමයි අසාර්ථක කරගෙන තියෙන්නේ. ඒක නිසා විශ්වයට ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න. නිසල්මනේ ප්‍රීතිය සාමයෙන් ඕනම ගැටලුවකදී ඔබට ඔබේ සිනාමුසු මුහුණ තියාගන්න පුළුවන් නම් කරුණාවන්ත බව, සැනසිලිදායක බව, සංසුන් බව තියාගන්න පුළුවන් නම් පිළිතුර පමා නොවි පැමිණෙනවාමයි. එනවා. ඔබට ඒ සඳහා ඉඩ විතරක් දීලා තියන්න. එන්න සලස්සන්න. උත්තරයට එන්න සලස්සලා ඔබ පාඩු වෙන්න උත්තරේ හොයාගෙන යන්න එපා. එන්න ඉඩ දෙන්න. උත්තරේ එනවා. පමා වෙන්න නැතුවම එනවා. ඔබ කොයිතාක් දුරට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් කටයුතු කරනවද පිළිතුරත් ඒ තාක් ඉක්මනින් ඔබට පැමිණෙනවා. නියම වේලාවට පැමිණෙන්නේ. ඔබට අවශ්‍ය වෙලාවට නෙමෙයි. නියම වේලාවට ඔබේ ප්‍රඥාව ඊට සූදානම් වෙලාවටයි උත්තරේ දෙන්නේ. නැත්තම් උත්තරයට ඔබට තේරෙන්නේ නැහැ මේක තමයි උත්තරේ කියලා. තේරෙන්නේ නැහැ. අපෝ එහෙම කරලා හරියන්නේ නැහැ කියලා ඔබ කියන්නේ. ඒක නිසායි ඔබ ඒ පිළිතුරට ගැළපෙන විදිහට ප්‍රඥාවන්ත භාවයට පත් වුණාම පිළිතුර එන්නේ ඒ නිසායි. ඒක ඉගෙන ගන්න. ඒක ප්‍රමාදීමක් නෙමෙයි. විශ්ය විසින් සියල්ල නියම වේලාවට කරනවා. අපිට ඕන වෙලාවට නෙමෙයි. නියම වේලාවට. එතකොට ඔබ නිර්මාණය කරගන්නා ප්‍රශ්න වලට හෝ විශ්ය විසින් ඔබ වෙත ලැබිච්ච ප්‍රශ්නෙට හෝ සියල්ලට පිළිතුරු විශ්ව විඥානයේ සතුයි. එතන තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව තුළ සියලු ගැටලුවට පිළිතුරු තියෙනවා. එන්න දෙන්න. ගැළපෙන විදිහට ජීවත් වෙන්න. කලබලෙන් තොර වෙලා පිළිතුර ලැබෙන්න අරින්න. ආපසරෙල්ල බැලුවාම ඔබ විසඳුවත් නැතත් ඒවා විසඳිලාද නැද්ද බලන්න. විසඳිලා. එහෙනම් අද ඔබට ලොකුම ගැටලුවක් වෙන ඔබට තමයි මම කියන්නේ. ඔබට මේ ලොකුම ගැටලුවක් කියලා තියෙන දේ අනාගතයේ දවසක ඔබ හැරිලා බැලුවොත් අයියෝ මං එදා කොච්චර දුක් වුණාද මේකනේ මෝඩ වැඩක් කරලා තියෙන දැන් ඒක මට ගාණක්වත් නැහැ කියන තත්ත්වෙට ඔබපත් වෙනවාමයි. හැමදාමත් එහෙමයි. හැම ගැටලුවක්වත් එහෙමයි. අද ඉඳලා ඔබට ගැටලු වලින් පීඩා වෙන මනස නැති වේවා කියලා මං ආශිර්වාද කරනවා. අවශ්‍ය නැහැ. විශ්ව විඥානය කියන්නේ ආදරණීය මව්පියා ඔබ සමග ඉන්නවා සියල්ලන්ට පිළිතුරු සමග ප්‍රීතියටපත් වෙන්න. තෙරුවන් සරණයි දෙපීටයි විශ්ව පියස